ඔය ගෙවල් වල රෙදි පටි වලටත් බය වෙන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් දැනගන්න ඕනේ සර්පයෙක් තමයි මේ ඉන්නේ. මේ මල් රදනකයා. එහෙම නැත්නම් නිර්විෂ මල් රදනකයා. අපි අද කතා කරන්න යන්නේ මේ රදනකයා ගැන. අපේ පාරම්පරික වෙද පොත්වල කුණුමී කරවලා කියලා හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ සර්පයා. මම මුලින් සඳහන් කළානේ රෙදි පටියකටත් බය වෙන ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ සර්පයෙක් කියලා. ඇයි මම එහෙම කිව්වේ? ලංකාව වටේම ඕනම ගෙදරකින් හම්බ වෙන්න පුළුවන් සර්පයෙක් තමයි මේ මල් රදනකයා කියලා කියන්නේ. අපේ ගෙවල් වල උළුවහු වල එහෙම නැත්නම් පොඩි මුළු අස්සේ හැංගිලා ඉන්න මෙයා හරි හපනෙක්. ඒ මොකද මෙයාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ හූනෝ. ඒ නිසා ඔබේ ගෙදරත් මේ වගේ සර්පෙක් අනිවාර්යෙන් ඉන්න ඉඩ තියෙනවා. කලබල වෙච්ච වෙලාවට හරි ඉක්මනින් හපා ගන්න පෙළඹෙන සතෙක් තමයි මේ මල් රදනකයා කියලා කියන්නේ. හැබැයි මෙයා නිර්විෂ සතෙක්. අපි හැමදාම කියනවා වගේ මෙයාලා පරිසරයට ඉන්න ඕනේ සත්ත්ව කොට්ටාශයක්. ඉතින් නිර්විෂ වුණත්, සුළු විෂ වුණත්, මද විෂ වුණත්, උග්‍ර විෂ වුණත් මේ සත්තු පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒක නිදහසට ලබා දෙන එක මිනිස්සු වෙච්ච අපේ යුතුයකමක්.